මොරටුවේ කොරළවැල්ල නම් ගම්පියසේ සාන්ත පේදුරුතුමාගේ පල්ලියට ආව ගිය දඟකාර කුළුගැටව් කිහිප දෙනෙක් රංචු ගැහි දහවන මොරටුව බාලදක්ෂ සමූහය නමින් කඳවුරු බැඳ මහා අට්ටාලයක් ගොඩනැගුවා. හරියටම අවුරුදු 50කට පෙර. එම අතීතාවලෝකනයයි පුන්සඳක් වැනි පුතුන් 10 වෙනි මොරටුව බාලදක්ෂ සමූහයෙහි පුරෝගාමී බාලදක්ෂයින්ගේ 50 වෙනි උපන්දින සංවත්සරය 2025 ජනවාරි මාස 18 වන සෙනසුරාදා කොරළවැල්ල ශාන්ත පේදුරුතුමාගේ දේවස්ථාන පළාත් ශාලාවේදී අභිමානවත්ව සැමරූ වගයි.
සුබ සන්ධ්‍යාව වේලාව ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. මම හිතනවා අද සන්ධ්‍යාව ඔබ සියලු දෙනාගේම සුබ වෙන ලකුණු තමයි මේ සියලු මූණවල පේන්නේ. අද මගේ ජීවිතේ එක්තරා විදිහක සතුට හේතුවක් මේ වගේ අවස්ථාවකට මේ වගේ ස්ථානයකට සම්බන්ධ වෙන්න ලැබීම. මොරටු පිළියන්දල දිසාව කියන එක අල්ලපු මායමේ තිබුණ දිසාව. පොළොව හෝමක දිසාව තමයි පොතක කලින් පාරගත්තේ. තව වසර ඒ 50 පිරෙන දවසක ඉදිරිදී වෙන දවසක අද මේ වගේ අන්‍යායමක 50කට සහභාගී වෙන ලැබීමත් එක්තරා විදිහකට සතුටුදායක කාරණාවක්. මොරටු පිළියන්දලත් එක්ක ඒ තිබුණු සම්බන්ධතාවය අසල්වාසී දිශිකයක් එක්ක මම ජීවිතේ හිතුවෙන්නේ නැහැ. කවදාවත් මොරටු පිළියන්දල දිසාවේ වැඩ ආවරණ දිසා කුසාරියට කටයුතු කරන්න අවස්ථාවක් ලැබෙයි.
යන්නේ තම කෙනෙක්ම සිහින තිබුණා. ඒ සිහින වලට යන්නේ කොහොමද? ඒ සිහින වලට යන්නේ මොන පෞරුෂත්වය මොකක්ද? මොන විදිහට කටයුතු කරන ඕනේ කියන එක විමර්ශනය ඒ සඳහා සිහින දෙනවා. ඒක ප්‍රතිඵල හැටියට මම ඔබට කියන්න කැමතියි. ඉතින් කාර්ය අනුගමන පොලිසිය ගැන විමසාගෙන කමල් වසන්ත ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලංකාවේ විශිෂ්ටම සහාය අධ්‍යක්ෂකවරයෙක් වගේ. ඒ වගේම මේ දෙදෙසම පුරසාරන්තර පුතිත්‍රි ලංකාවේ පළවෙනි ටෙලිග්‍රාමය දිමුතු ටෙලිග්‍රාමයේ කේසිත විශාල ටෙලිග්‍රාම ප්‍රමාණයක කළමනාකාර ප්‍රොඩක්ෂන් මැනේජර් can name it a Russian picture that hari masa zaman onde langkare gauraya pakicha guruvare bagi bakka namane banna निर्माण करके रुसियन picture रोड सह विमान रोड में लंका प्रधान advertising companies take creative directors वगैरह लगाए परंपरा में लोगों में चले कम प्रगुण कर करुणा मसाया विशिष्ट वही किया जाए कोटा नहीं का रूप को बड़ा Jadi itu mana lagi tetapi untuk kembali ini obat Germany wajib mereka kita ini parampara දේශපාලනයේ ලොල් වෙච්ච මේ ලක්ෂණ සපෝරණය යන්නේ මොරටුව කියන්නේ නැති සභාවේ උපනගනාධිපති බවට පත් වුණා. Nuri kali naglarit Jadi buat kami ni, mama sama di samuan dengan program yang kita ni. Ini bisa mama nak kali dan jadi sanjang kita. Sedang kalau peraturan yang bisa sanjang ni, berdasarkan peraturan ini masih ini api ini kemudian yang kontinuwe api terkawal ini sangat radikal dalam ini ada senarai oleh api jiwa yang tidak wanita pertama yang ada bukan orang yang siul dewa pada right. Baba
අපි ගැන ඉතාලිය. මට මතකයි මම අතරවල සුබස්කර් ජාලවාලියට කටුකරේ ඔන්ලයින් වාරිය ඔය හිතන්නේ ඇස් පාවස් වෙනකොට මම දිසා වාරචනා ඩිස්ට්‍රික්ට් ස්කවුට් ඩිස්ට්‍රික්ට් ස්කවුට් ලීඩර් දිසා වාරචනා ඒ කාලේ තමයි මේ කණ්ඩායම ආරම්භ කරන්නේ. මට මතකයි තාම කණ්ඩායම ආරම්භ කරලා ඒ දවසේදී අපේ යෝගකතුමාගේ ගෝලයේ තිබුණා ගරාජ්. ඔව්. ඒකයි මතකයි. ඒ ගරාජ් එක මේ කණ්ඩායමට දුන්නා ඒගොල්ලන්ගේ ස්කවුට් ටෙන් එකයි කියලා. බාලදත්ත කොටියගේ පාර්ටි කරන්නේ ඒ පාර්ටි. දැන් එතන මට මතකයි ඒක ආරම්භවේදී මට තාරනවා මම තාම බේස් බෝල් වලට මාගේ කායයෙන් අපේ ලොකු ගෞරවයක් ඔවුන්ලාගේ දැනීම. ඔවුන් පහළදී අපි සංග්‍රහවත් ඇනසේ මේ සංග්‍රහවලදී මේ සංස්කාර තමයි විමාලුයි කමුණු. මොකයි මේ කිසිවෙන්නේ මේ වියලන්නේ. වියල බෙසෙන්නේ කියන අපු අමුණ බෙසෙන්න කොටයි කොමාරි මේ සංග්‍රහ දෙක ඉඳක්වා මේකේ ඉඳක්වනකොටම මේක දැකපු පිටසේ එයා කියන්නේ ප්‍රබුද්ධිය මම මේක විනාඩි ඒකේ තියා දිහා කියවනවා මේක දෙක යා ඒක කපුව කියන්නේ අපි කපුව එයා දෙක දාලා එයා කපුව ඒක දැකපු ඉනේන්ද්‍ර දේශම් කියන එයා කියන්නේ ඒකේම ප්‍රතිපල මිනිහා ටිකක් ගහලා කපුව කියනවා කොහොමද සංග්‍රහ පහක් නරනේ ඒ වගේ වෙනස් නායකත්වය දුන්නා අපිට සංග්‍රහව මේ සංග්‍රහ සුදුකි බාලදක්ෂ බාලමන්දනේ බාලදක්ෂ කණ්ඩායම බාලදක්ෂ ශිල්පයේ සංග්‍රහව මම දන්නේ මේක ලිපි ගණනාවක් තියෙනවා මේක සංස්කෘතිකේ මමයි ඉතිරි විමානු සහාය සංස්කාර පොතේ විමාසු කරන සංස්කාර විමාස 75 මේක ආරම්භ කරලා 77 පළවෙනි සම්මානයක් ගත්තා පස්සේ විමාස රටකින් රටියට පස්සේ ලොයිඩ් පටන් ගත්තේ හැබැයි අපි බාලදක්ෂයෝ තමයි ඊට පස්සේ කණ්ඩායම නායකත්වය දුන්නේ ලොයිඩ් නායකයෙක් ගිරියක් බාලදක්ෂයෝ අපි තමයි කණ්ඩායම ඉදිරියට ගෙනෙන්නේ කන්නේ සිල් දවසක් රාමුණ මාසියෝ රටින් මතේ ගොලියෝ කියලා කියවනකොට පුදුම හැඟීමක් මෙහෙම නායක මේ ඔක්කොම කියන්න හොඳයි ඒකයි මම ඉරිගහන්න කියන්නේ දර්ශනය දර්ශනය ඉගෙන ගන්න කීපයක් මම කියනවා යාමල කියනවා
මින් පසු පිටිහියන විට ඔබතුමා යන වචනය පාඨ කරනවා. මන්ද බුද්ධලේකු මාගනි බුද්ධලේකු එලෙස හැඳින්වීම උසුසු. අයියා යන වචනය ඊට වඩා ලක්ෂ භාගයක් හොඳයි. මදීනෙට විමසලා අපි අද කියන්නේ යාගෙන අයියාගේ වචනය හොඳයි. ආලෝචනාකාර ආලෝචකකිනේ යන්නේ කියලා මේ බලන්න. මෙන්ත්‍රි දේශන පවත්වලාම බාලකක්ෂ කටයුතු කරන්නේ. ඔබ කියා තිබෙනවා කාලීන උපකරණ අතින් විතරක් සාර්ථක නැහැ කියලා. මම මේ කණ්ඩායමේ කාර්ය උපකරණ සාර්ථක නැහැ කියලා කියනවා. එහෙමනම් ඒ සාර්ථක නැත්නම් මම දැම්ම කියන්නේ දිසා කඩවල ගැන මට විශ්වාසයක් නැහැ. ඒකන කාලීන උපකරණ ගැන ඔබ දක්ෂ නැත්නම් ඊළඟ දිසා කඩවලේ champions again that we have to when දැන්නේ මම නැහැ අප මුද්‍රණයේ බාර දෙමු මම හෙට ඒ ඉතිරිට සල්ලි වගේක් දෙනවා හම්බුණත් මේක දැක්කම මට අපේ සිරේ සල්ලි evennya hari ini simpan gingen guli whatsapp gingen go baik kami pun yang lagi pada sunat Muhammad dan naik pada matinya baik gingen guli whatsapp gingen go guli whatsapp gingen go
ඔන්න 100ට දුන්නා. ආ. දැන් ඉල්ලන්නේ මෙපා උන්නේ. රයිට් ඊළඟට අවසාන විශේෂයෙන් මේ අපේ ගහමුදුරුවෙන් දිවිවෙච්ච මේ දිස්ත්‍රික්කයේ ප්‍රධානී දෙන්නෙකින් එදායින උද්‍යෝගයෙන් ඉස්සෙල්ලා මේ කියනවා මේ දිස්ත්‍රික් විධායක කමිටුවේ විධායක කමිටුවේ ඊළඟ සභාපතිවරයා ගහමුදුරුවෙන් දිවිවෙච්ච නමුත් දිස්ත්‍රික්කයේ නායකත්වයෙන් ගිය කෙනෙක් ඉතිරි වර්තමාන දිස්ත්‍රික් සංගමේ සභාවට අපිට කාර්යය දෙන්න ඊට වඩා උඩ කරගෙන ගහනවා අපුඩියක් මේ දෙන්නට මේ සම්මාන දෙකක් හම්බ වෙලා තියෙනවා. මේක කියන්නේ උසස්ම සම්මානය භාරතක්ෂ ව්‍යාපාරික සේවක දුරුවේ high efficiency method උසස් ඇරීමේ ප්‍රශංසාලාට මේක මෙහාගත්තේ කිය මාසෙදිසෙලා අතුමෙතුමී ඉතිරි ගන්න මයින්ඩන්නේ මෙතන අවුරුදු ඉස්සෙල්ලා අවුරුදු දෙකක ඉස්සෙල්ලා තුනක ඉස්සෙල්ලා රයිට් අයියේ ආරම්භ රෝහණ සෞන්දර්යයට ආරම්භ සෞන්දර්යයේ සුදි කතා කරලා ඊට පස්සේ අපි කරනවා අද අපිට මේ මන් දවසට ඉතින් මගේ කටේ අපි ජනගහනයට කාලෙදී යම් සිද්ධ ඒ අතරින් වෙන දෝරු යථාර්ථයක් සිහිනයක් තමයි පළමුව සූදානම් වෙනවා පාරදරි පිළිගෙන උසස් සමාජයේ පාරදර සමූහ මාර්ගයක් නැසෙන්නේ අසල් වේදනාවක් දිසාව නියෝජනය කරමින් පැමිණි අපි සියලු දෙනාම බාලදක්ෂ ව්‍යාපාරයේ අයිතිකරුවන් වෙමු. අනස්සලේ සංග්‍රහස්තර කිනවලේ විශේෂ විවෘත කරමු. ඔබ සියලු දෙනාට සුබ අනාගතයක්. ඒක මම කලින් බුක් කරලා තිබ්බේ. බෑ ඊටම මට ඕනේ. මේ ඒක මම බුක් කරලා තිබ්බේ කලින් ඔයාට ඒකට අයිතියක් නෑ. අනේ මම හිතුවා මේ මුදුපුර මිනිස්සු යන රටින් ඉඳලා එනකොට එන්න තාත්තට තියෙන
ආදරයට නෙමෙයි කියලා. මේ ඇවිල්ලා තියෙන ඉඩම් ටික ලියා ගන්න. මේ ඔය දෙන්නගෙන් එක්කෙනෙක්වත් මගේ ඉඩම තත තියන්නේ එහෙම නෑ. ආලුවා මොකද ප්‍රශ්නේ? මට කන්න සල්ලි නෑ මම මට කියන්නේ? තමුසේ මාරා මනුස්සයෙන්නේ ඔය. හරි හරි දෙයියෝ ගා පිටුම් තියෙනවා අපි ගෙන්නමුකෝ දෙයියෝන්ග. මම දෙයියෝ ගැන හරි තමයි දෙයියෝ ගෙන්නමු. ධන ගාන වැඩ ගන්න ධන ගාන. පන්ද දෙවියෝනේ. කවුද දෙවියෝනේ වඩින්නේ? සත්‍ය කතාවක් ඇසුරේ වෙච්ච දෙයක්. මම හිතුවා මේකේ හාස්‍ය දනවන හින්දා මේ රස කතා ගොන්නට මේක එකතු කරන්න. මම ඕන අයියත් එක්ක කිව්වා මේකත් එක්ක ගැලපෙයිද කියලා. කෙසේ වෙතත් මේක රත්න ටේලර්ස් අපි ඔක්කොම දන්නවනේ මොරටුවේ තියෙන රත්න ටේලර්ස්. ඒකට ගියා මගේ මිත්‍රයෙක් ඉන්නවා. එයාගේ මම නම කියන්නේ නැහැ. එයාගේ පෞද්ගලිකත්වයේ හින්දා අපි දමු මිස්ටර් කේ කියලා.